වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාලට හරිම ලේසියෙන් ඒ එකට යන්න පුළුවන් අනිවාර්යෙන්ම. පේපර්ස් ටික දාලා ඉවරයි. ගොඩක් අමාරුයි ඔම්බ ලියාගන්න බෑ. එහෙම හරි ඇවිල්ලා මේ ස්ටඩි ටේබල් එකේ ඉඳගත්තා. තෑව නිකන් එක වගේනේ. ඒ වුණාට මට 69ක් ආවහම දැන් මේ කරන්නේ අපේ ක්ලාස් එකේ කලින් දීලා තිබ්බ ඔය පේපර්ස් එහෙම තියෙනවනේ. ඉවර කරන්න තව මෙතනක් තියෙනවා චුට්ටක්. හෙලෝ මයි හැපි හර්ට්ස්. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා. ඔන්න ඉතින් මේ බ්ලොග් එක මම කලින් ෂූට් කරපු බ්ලොග් එකේ ඉතුරු ටික මම ඒකේ BS පාඩම් කර කර ඉඳලා මම මේ බ්ලොග් එක දවස් එකමාරකින් නැවතුණනේ. මේ ඉතින් එතන ඉඳලා තව දවස් එකමාරක් විතර තියෙනවා. හරි. දැන් මම නාලා කාලා තමයි ඔය ආයමත් වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මට මාර වැඩක් වුණා ගයිස්. මට චූටි නිදි මතක් ආවා. මට නාලා කාලේ ඉවරුණාට පස්සේ මාරම නිදි මතක් එනවා. ඊට පස්සේ මම කරන වැරදි වැඩක් මේක ටියුට් එකක් තරම් ඇඳට ගියා. මම හොඳාකාරවම දන්නවා දැන් මට නිින්ද යනවා ඊළඟට කියලා. ඒත් ඉතින් අර අනේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ. ඒ දැන කරන වැරදි ඒවා. අපේ අම්මා ගියා නංගි වෙත් කරන් එන්න. මං කිව්වා ඒ එන ගමන් මට කොත්තු මේකක් අරන් එන්නයි කියලා. අපි එහෙනම් දැන් ආයෙමත් වැඩ පටන් ගමු. කොත්තු මේක ගේනකම් වැඩ කරලා ඒක ගෙනාවට පස්සේ ඒක හදාගමු. මම දැන් අමාරුවෙන් හරි ඇවිල්ලා මේ ස්ටඩි ටේබල් එකේ ඉඳගත්තා. ඉවර කරන්න තව මෙතනක් තියෙනවා චුට්ටක්. කලින් දීපු පේපර්ස් වගේ ඒවා වැරදි හදාගන්න ඕනේ. අපි කොච්චර මේ පේපර්ස් කරලා බලලා පේපර් වල වැරදි හදාගන්න ඕනේ. මට ඒක හැමදාම මතක වෙනවා. දැන් මම ගුණාම හිතාගෙන ඉන්නවා දැන් පේපර් කරලා පස්සේ ආන්සර්ස් දෙන්න. ආන්සර්ස් දුන්නාට පස්සේ මම හිතාගෙන ඉන්නවා මගේ වැරදි ටික මම බලනවා කියලා. ඒනට ඒක කරන්න බැරි වෙනවා. මම ඒක කරලා කොත්තු මේක හදාගන්න දෙන්න. ඇත්තටම මම හිතුවෙම දැන් මම මෙහෙම vlogs අප්ලෝඩ් කරද්දී ඔයාලට උනත් හිතෙනවා ඇතිනේ පාඩම් කරන්න නැතුව මේවා කර ඉන්නේ වෙලා තියෙනවද මෙහෙම කරද්දී වෙලාව නාස්ති වෙනවා එහෙම ඇත්තටම ඊට වඩා මට පොඩි ප්‍රොඩක්ටිව් ගතියක් වැඩි කියලා දැනෙනවා මොකෝ මේ වගේ වෙලාවට මම නිදි නැත්තම් මම දැන් ෂූට් කරේ නැත්තම් මගේ නිදිමත ගතිය නැති වෙන්නේ නැහනේ එතකොට මම නිදි එතකොට මම හිතාගන්න මගේ හිත මම හදාගන්නවා රැයට වැඩ කරනවා දැන් නිදිනවා කියලා ඒ වුණාට මට රැයට වැඩ කරන්න හිතෙන්නේ නැහැ එතකොට අර නිකන් දවසම කිසි වැඩක් කරලා නැහැ වගේ හැඟීමක් එක්ක එහෙම නිදා ගන්නවා හෙට ඉඳන් කරනවා කියලා. අන්න ඒ වගේ දවස් මට තියෙන ඕන තරම්. ඒ වුණාට දැන් මම මෙහෙම ෂූට් කරත් මගේ නිදිමත නැතුව යනවා. එතකොට මට වැඩ ගොඩක් කරාම රැටත් පොඩ්ඩක් ඇහැරලා ඉන්න හිතෙනවා. අර වැඩ කරානේ තව චුට්ටක් කළාම නිදිනවා වගේ එහෙම ෆීලින් එකක් එනවා. මට වැඩ කරේම නැතුණාම කරන්න හිතෙන්නෙම නැහැ. මම දැන් මේ කරන්නේ අපේ ක්ලාස් එකේ කලින් දීලා තිබ්බ ඔය පේපර්ස් එහෙම තියෙනවනේ. අන්න ඒව ටිකක් බලන එක, සැප් පේපර්ස් කලින් ලියපුවා චුට්ටක් බලන එක. මොකෝ ඒව වල තියෙනවල සාමාන්‍ය දැනුම් වගේ ප්‍රශ්න නිතර අහනවා. ගොඩක් BS පේපර් එකේ අපේ ක්ලාස් එකේ දෙන ඒවායේ සාමාන්‍ය දැනුම චුට්ටක් වැඩි. ඒ හින්දා ඉතින් මට ඕනේ ගොඩක්ම ගිය පාරට වඩා එක ලකුණක් හරි වැඩි කරගන්න. මොකෝ මට හරිම අමුතුයි ළමයි මට වැඩ කරන්න හිතෙන්නේ නැහැ මගේ ලකුණු අඩු වුණාම ඒ හින්දා කොහොම හරි 70වත් පැනලා තිබ්බනම් මගේ හිතට සැටිස් අර නිකන් 69යි 70යි නිකන් එක වගේනේ ඒ වුණාට මට 69ක් ආවහම හිතට අමාරුයි 70ක් ආවම චුට්ටක් අමාරුයි ඒ වුණාට ඊට වැඩි ගොඩක් අමාරුයි මට 69 ආවහම මගේ කලින් ලකුණු තිබ්බා 60 ගණන් වලට ඇවිල්ලාම නැහැ 75 කට තිබ්බා ඩබල් AT එක්සෑම් එකේ ලියා දෙන්නේ මම අර සැප් එක ලිව්වේ ඒ හින්දා තමයි ඒකේ ලකුණු අඩු උනේ අපි බලමු ඉතින් මේ පාර මම අර ඉස්සර කරගෙන හිටපු වැඩේ ඉවර කරා මම පේපර්ස් ටික බලලා ඉවරයි දැන් මට තියෙන්නේ ටියුට්ස් ටික පාඩම් කරගෙන යන්න මම පළවෙනි ටියුට්ස් වලින් පටන් ගත්තොත් එහෙම මට බෝරින් මොකෝ මම ඒවා දන්නවනේ ඒ හින්දා හිතුවා මැදින් පටන් ගන්නවා කියලා ඒ හින්දා මම පටන් ගත්තා සමාජෝත්කින් ටියුට් එක මට ඒකේ තියෙනවා බලා ගන්න අර එක එක්කෙනා අර තිරසර සංවර්ධනයේ කෑල්ලේ තිරසර සංවර්ධනයේ ව්‍යාපාරයට ගන්න පුළුවන් ඒවා එහෙම ඒවා තියෙන්නේ අන්න ඒ ටික චුට්ටක් ඕනේ මගේ ඒ හිතුලා මම ඒ ටික බලා ගන්නවා ඊට පස්සේ ඒ ටියුට් එකයි මැනේජ්මන්ට් ටියුට් එක ඉවර කරනවා මම දවල් මැනේජ්මන්ට් ටියුට් එක පටන් ගන්නතර කරගන්න ඉවර කරන්න බැරි වුණානේ ඒක ඉවර කරනවා කියලා හිතුවා ගයිස් ඔයාලට ලොකු පාසියක් අරගෙන ඇවිල්ලා තියෙනවා මම මගේ මේ vlogs ගොඩක් බලන්නේ ස්ටඩීස් කරන කට්ටියනේ. ඉතින් ඒ අතර A levels අය වගේම O levels අයත් ඉන්නවා. ඉතින් ඔයාලට තව චූටි කාලයක් තියෙන්නේ අපිට වඩා නම් කාලයක් තියෙනවා. ඒ තව මාස 6ක් විතර චූටි කාලයක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට
මරු chance එකක් ඇවිල්ලා තියෙනවා එක සබ්ජෙක්ට් එකක බර සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න පුළුවන්. ඉතින් සිංහල සාහිත්‍ය කරන ළමෙක් නම් ඒ කියන්නේ සිංහල ලිටරේචර් කරන කෙනෙක් නම් ඔයා දන්නවා කොච්චර කවි ගොඩාක් කොච්චර උද්ෘත ප්‍රමාණයක් පාඩම් කරගන්න තියෙනවද කියලා. ඉතින් මේ හැමදේම හරීම පහසුවෙන් හරීම ඉක්මනට හොඳටම මතක හිටින විදිහට මේ අන්තිම මාස ටිකේ ගොඩ දාගන්න තිබ්බොත් ඒක මාරම chance එකක් නේද ළමයි. ඉතින් ඔයාලට තාමත් හරියට විචාරයක් ලියා ගන්න බැරි නම් ලකුණු උපරිම ස්කෝර් කරන්න බැරි නම් කතුවරු පොත් හැමතිස්සෙම පටලව ගන්නවා නම් ඒ වගේම සිංහල සාහිත්‍ය පේපර් එකේ පළවෙනි ලකුණු 20ම එන්නේ සිංහල සාහිත්‍ය පොත ආශ්‍රයෙන් කෙටි ප්‍රශ්නවලින්. ඉතින් මේවට හරියට ස්කෝර් කරන්න ඕනේ නම් ඒ වගේම හැම විචාරයකටම ලියන්න පුළුවන් උද්ෘත කවි පාඩම් කරගෙන ගිහිල්ලා ඊටමත් අඩු කාලයකින් විචාර ටික සේරම හරියටම ලියා ගන්න ඕනේ නම් ඔයාලට හඳුන්වා දෙන විශේෂ සිංහල සාහිත්‍ය පැකේජ් එකක් තමයි මේක. ඉතින් මෙයාලා දැනට අවුරුදු ගාණක් එක දිගට කරගෙන එන හින්දා ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාලට හරිම ලේසියෙන් ඒ එකට යන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඔන්න ඉතින් ඉතුරු ටික එයාගේ කටහඬින්ම ඔයාලා අහගන්නකෝ. අපි දන්නවා සිංහල සාහිත්‍ය පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10ම එන්නේ සිංහල සාහිත්‍ය පොත ආශ්‍රයෙන් කෙටි ප්‍රශ්න වලින් කවි වල හිස්තැන් පුරවන්න. ඊට පස්සේ කවුරු හරි කියපු උද්ෘතයක් ලියලා මේක කිව්වේ කවුද කාටද අන්නේ වගේ ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න අතරින් ගොඩක් ප්‍රශ්න කතුවරු සහ යාලා ලියපු පොත් මෙන්න මේ වගේ සිංහල සාහිත්‍ය පාඩම් වල හැඳින්වීම් ආශ්‍රයෙන් එනවා. ඉතින් අන්නේ හැඳින්වීම් සුපිරියට පාඩම් කරගෙන කතුවරු පොතුයි පටලව ගන්නේ නැතුව කෙටි ක්‍රම පාවිච්චි කරලා කෙටි කෝඩ්ස් පාවිච්චි කරලා ඒ ඔක්කොම මතක තියාගන්න සිංහල සාහිත්‍ය පොතේ හැම පාඩමකටම ඒ කියන්නේ වස්සානේ පාඩමට පස්සේ තියෙනවා සිංහල සාහිත්‍ය සැකවින් කියලා පාඩමක්. ඒ පාඩමෙනුත් ගොඩාක් ප්‍රශ්න එනවා. ඉතින් ඒ පාඩමත් ඇතුළත්ව මුළු සිංහල සාහිත්‍ය පොතේම තියෙන හැඳින්වීම් වලින් කෙටි සටහන් පොතක් හදලා තියෙනවා. කාගේවත් කොපියක් නෙමෙයි මගේම එකක්. ඉතින් අන්නේ සිංහල සාහිත්‍ය පොතේ කෙටි සටහන් පොතයි ඒක විස්තර කරලා හොඳට ඔළුවට යන විදිහට විස්තර කරපු වීඩියෝ සෙට් එකයි. ඒ වගේම ඔයාලට විචාර ලියන්න යන කාලය අඩු කරගන්න විචාරවල ආරම්භක ඡේදයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඡේද ඇතුළත් PDF එකකුයි. ඒ වගේම බොහෝ විචාරවලට ලියන්න පුළුවන් උද්ෘතයන් සහ කවි ඇතුළත් PDF එකකුයි. ඒ වගේම සිංහල සාහිත්‍ය පේපරයට වගේම ව්‍යාකරණ කොටසට ඒ වගේම සාහිත්‍ය කතා ටික උම්මග ජාතකයේ අරක මේක මෙන්න මේ ඔක්කොම හොඳට මතක තියාගන්න. කතන්දරය වගේ මතක තියාගන්න. සුපිරි ස්ටඩි ටිප්ස් ටිකක් ඇතුළත් වොයිස් රෙකෝඩ් එකකට ඔයාලට මේකත් එක්ක ෆ්‍රී හම්බෙනවා. ඉතින් මෙච්චර ගොඩාරියක් වටින රුපියල් 800ක පැකේජ් එක ඔන්න මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට දැන් රුපියල් 500කට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්නකෝ සිංහල සාහිත්‍ය වගේ සබ්ජෙක්ට් එකකට ක්ලාස් ගිහිල්ලා සල්ලි වේදම් කරගන්නවට වඩා කොච්චරනම් ලේසිද කියලා රුපියල් 500කින් මේ සේරම ලැබෙනවා නම් ඒ වගේම මෙයාලා මේ පැකේජ් එක 2026 O levels අයට සෙල් කරන්නේ මේ මාස දෙකේ විතරයි. එතකොට ඊට පස්සේ මාස වල ඉඳලා ඔයාලට මේකත් එක්ක ජොයින් වෙන්න බෑ. මොකෝ ඊට පස්සේ එයාලට වගකීමක් ගන්න බෑනේ අන්තිම මාස දෙකේ තුනේ ඔයාලට ඒකක් කරන් දෙනවා කියලා. ඉතින් දැන් මොන මට්ටමේ හිටියත් ඔයාලට පුළුවන් මේගොල්ලොත් එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම ඒකට යන්න. ඉතින් එහෙනම් O levels කරන හැමෝම මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ පැකේජ් එකත් එක්ක එකතු වෙලා බලන්න. ඒ වගේම ඔයාලගේ නංගිලා මල්ලිලා කවුරු හරි ඉන්නවා නම් එයාලට මේ ගැන කියලා තියන්න. ඉතින් මීට වඩා වැඩි විස්තර මම මගේ WhatsApp channel එකේ share කරලා තියෙනවා. ඒක බලන්න channel එකට join වෙලා. දාගෙන හිටු වැඩ කොටසෙන් ගොඩක් ඉවර කරගත්තා. ගොඩක් කියන්නේ ඔක්කොම වගේ ඉවර කරගත්තා. අද exam එක ගැන කිව්වොත් exam එක අවුලක් නැහැ. ඒ කියන්නේ අමාරු නැහැ එහෙම. ගොඩක් අමාරුයි අම්මෝ ලියා ගන්න බෑ. එහෙම නැහැ. ඒ වුණාට මේ සෙකන්ඩ් පේපර් එකේ ගොඩක් තිබ්බේ නිකන් හිතලා ලියන්න දන්නේ. මම දන්නවා මේවා ටියුටර් තියෙනවද දන්නේ නැහැ. මට අහුවෙච්ච නැති ඒවා දන්නේ නැහැ. ඒවට ගොඩක් තිබ්බේ නිකන් ප්‍රායෝගික දැනුම වගේ ඒවා. ඒ කියන්නේ තියරි එක ඕනේ. තියරි එකෙන් අර ප්‍රායෝගිකව ඇප්ලයි කරලා ලියන්න වගේ එහෙම සීන් එකක් තමයි මට තේරුනේ. ඒත් මට ඒකේ දන්නම එකක් ඒ කියන්නේ මම ඊයේ බැලුවා. බැලුවට මට ඒකේ එකයි මතක. මට මතක මේ කැරලොග් මගෙන් අලවිය කියන එක විතරයි. අනිත් තුන මට මතක නැහැ. ඒක ලියා ගන්න බැරි වුණා. ඒක ටියුට් එකේ තිබ්බ තැනත් මතකයි මට නැහැ. මම ඒක අන්තිම වෙනකම් මතක් කරා මට ඒක මතකුනේ නැහැ. හිත හදාගත්තා මම ඉතින් අවුලක් නැහැ. ඒක A level නෙමෙයි නේ හින්දා. එහෙනම් guys මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් bye bye. සතුටින් ඉන්න.